පුතේ උඹේ කියලා උඹට ෂුවර් නේද පුතේ? මමත් හිතනවා මගේ මේ දරුවගේ බඩේ ඉන්න ළමයා උඹේ කියලා. ඔව් මාමේ, ඒ බඩේ ඉන්න දරුවා වෙන කාගේවත් නෙමෙයි. මගේ. අනේ මෙයාගේ නෙමෙයි අනේ. තෝරපටි. තෝ ඉතන හැමදේම. ඒකේ නේ. මගේ අත්තිවලියනේ. මගේ දුව. බලින්නේ. මෙන්න. කවුද යකෝ ඌ කියන්නේ? කී අම්මද? කවුද යකෝ මගේ කේ ඉස්සරහලා ඌ කියන එක? කවුද ඔබ? ඒ මගේ එක්සනේ. ටැක්ස් පාරකට පාර. ඇයි මතකේ නැද්ද? දැන් අවුරුදු දෙකකට කලින් නිකමෙට්ට දුව දෙන්න බෑ කියලා ඔයා මට ගහලා පැන්නුවේ. උපද අයියා ඒ තවුසේ දුව මලක් වගේ නේද බලාගත්ත කිව්වේ? ඔව් යකෝ. ඇයි උඹ? මලට ගොඩක් කිව්න් අත ගහලා ගිහිල්ලා ගේනේ. මල නටුවෙන් කඩාගත්ත එක හොයාගන්න බැරුණාද? කමක් නෑ යකෝ. මම මල සල්ලි දීලා ගත්තා. ඉස්සර අම්මන්ඩි පස්සෙන්මයිනේ. මටවත් නිදාගත් තිබ්බද ඔයි? කිව්වේ නම් කොහමද දුවව කාලා කන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඔය කරගෙන තියෙන්නේ දුව. උඹ දන්නවද එදා ඉඳන් නැන්දම පස්සෙන් ගියයි කියලා? ඇයි? යකෝ අම්මා උනත් දන්නවා දුව සතා කියලා.